දැන් අපිට තියෙන්නේ අර පවතින සිතක් ගැන අදහසක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි පුතග්ජන කෙනෙකුට හිතනවා මේ හිත කියලා දෙයක් තියෙනවා. තියෙන කොහෙද කියලා හොයාගන්න බෑ නමුත් හිත කියලා එකක් තියෙනවා. දැන් මේ ඒ තියෙනවා දැන් දෙයක් තියෙනවා. හිත කියලා දෙයක් තියෙනවා කියන එක සකස් වෙන්නේම අර වේගය තුල. අතරම බුද්ධමයි පැහැදිලි කරපු විදිහට ඒක කියන අර වේගයක් නිසා මේ තියෙනවා වගේ දැනෙන එක. එහෙමයි. එතකොට අර දැන් පුතග්ජන ස්වභාවය අපිට නිකන් දැන් හිතේ දෙයක් නෑ. අපි කියන බාහිර දෙයක් නෑ හිතේ. ඒතර හිතේ දෙයක්වත් නෑ. එහෙමයි. එහෙමයි. දැන් අපිට දැනෙනවා අර බිත්තිය දකින සිත අනිත් පැත්ත බලනකොට පුටුව දකින්නවා. ආයෙ නැවත බිත්තිය දකින්නකොට මේක අවබෝධය නැති කෙනා හිතන්නේ මේ තිබ්බ බිත්තිය තමයි ආයෙ දකින්නේ කියලා. එතකොට මේ වේගයට සකස් වෙන බව මේ අවබෝධ වුණන් පස්සේ මේ එතන සකස් වෙනවා. ඒ බිත්තිය නැවත ආයෙ මේ සකස් වීම. ආයෙ අර පැත්ත බලනකොට ආයෙ නැවත සකස් වීම. ඒ මොහොතට සකස් වීමක් තියෙනවා. හැබැයි ඕක දැනෙන්නේ මේක ඉපදිච්ච දවසේ ඉඳන් එකම සිත තමයි මේ තියෙන්නේ. තිබ්බ බිත්තිය තමයි මේ හැමදාම තියෙන්නේ කියලා එකක් තමයි තියෙන්නේ. මේක සකස් වෙන ආකාරය දැකපුවාම තමයි කෙමෙන් ඕක දීවිලා යන්නේ මෙතන. ඒක අවබෝධයට ලක්පත් වෙන්නේ. නේද මහත්මිය? තමයි අර මේ වැය කියන එක අත්දකින්න පුළුවන් නේ අවබෝධය තුලයි. ඒක අර අවබෝධය තුල තමයි ඒ වැය දකින්න පුළුවන් වෙන්නේ. එහෙමයි. නැත්තම් අර අපි නිකන් දැනුමෙන් කිව්වට මෙතන ඇති වෙලා නැති වෙනවා කියලා එහෙම ඇති වෙලා නැතිවීමක් මේක අත්දකින්න බෑ. අවබෝධය නැති කෙනාට. එහෙමයි. මේකේ තුල තමයි අර තියනවා වගේ දැනෙන ස්වභාවය හටගන්නේ. අතර මහාචාර්යතුමා දැන් අපි මේ අද මාතෘකාවල තාමත්ම මේ ගැඹුරුයි වගේ. එහෙමයි. මුළු ධර්ම පරයය කොන වෙන්නේ ඔතෙන්න තමයි නේද? ඒ කියන්නේ ඔතනම තියෙන්නේ ඔක්කොම ටික. ඔතනම තමයි ගැටේ ඔක්කොම ලෙහෙන්න ඔක්කොම තියෙන්නේ ඔතන. මේ ධර්ම පරයයම ඇත්තටම කියව වගේම ඔතනමයි තියෙන්නේ. මෙතන ලෙහුණා කියන්නේ ඉතින් ලෙහුණාම තමයි. මේක පර්යායන් කීපයකින් දැන් අරමුණ කීවත් රූපය කීවත් වේගයට සකස් මේ සියල්ලම බලපුවාම මේ සිතමනේ ඉතින් ඇත්තටම අපිට බාහිරේ අත්දැකීමක් තියෙන සිතුවිල්ලකමනේ. එහෙම කියලානේ කියන්නේ. එතකොට ඒක දිගට පවතිනවා කියලානේ සාමාන්‍යයෙන් පුතග්ජන ස්වභාවයේ දකින්නේ. මේක දිගට ඉපදිච්ච දවසේ ඉඳන් පවතින සිතක්නේ දකින්නේ. මේක තියෙනවා කියලා හිතාගෙන. ඉතින් ඕකනේ ඕක එතන හටගෙන වේගයකට සකස් වෙනවා කියන එක දැක්ක හින්දානේ අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ ගුණේ ඒ සිත නෙවෙයි මේ සිත කියලා දැක්ක එකනේ. එතනේ නේ අවබෝධය. එහෙමයි. ඉතින් ඒක හරි වටිනවා. මේක අවබෝධයෙන්ම දැකිය යුතුම දෙයක්. මේක සත්‍ය ඥානය තුලමයි අපි කවදාවත් මේ ධර්මයක් මෙහෙම සිත හැදෙන හැටිවත් මේ සිතෙන් මිදින කතාවක් අපි ධර්මයේ තුල අපි අහලා තිබුණේම නෑනේ. මේ ආශ්චර්යයි අద్භූතයි ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒ කියන්නේ එහෙම අපිට ඇත්තටම අපි කාටවත් එහෙම ධර්මයක් අපිට තිබුණ නෑනේ. කාලයක් අහගෙන ආවට. නමුත් බුද්ධෝත්පාද දේශනාවලින් අපිට මේක මේ මුණ ගැහුනේ. ඒකනේ මේ හුඟක් අපිට මේ ප්‍රයෝජනවත් උනේ. මේ ඇත්තටම ලොකු විශ්වාසකින් හැම කෙනෙක්ම මේ ධර්මය අහලා මේ නිවි සැනසී කටයුතු කරන්නේ තමන්ගේ ගින්දර අඩු කරගෙන දැන් යන ගමනක් අපි දකින්නවන්නේ නේද මහත්මිය? එහෙමයි මහාචාර්යතුමා. ඇත්තටම අපි මෙච්චර කාල දැන් මේ දේශනා අහන්න කලින් මේ හිත තියෙන්නේ කොහෙද කියලා දැන් විද්‍යාවෙන් වුණත් හෙව්වේ මේ හිත තියෙන්නේ කොහෙද? සහ අපි අර අභිධර්මයේ දිහලා තියෙනවා අර හදවතේ ලේ ධාතු ඇසුරු කරගෙන පවතිනවා. ඒ වගේ දේවල් තමයි ඇත්තටම අපි අහලා තියෙනවා. මේ වගේ විග්‍රහයක් ඇත්තටම මේක පුදුමාකාර විදිහට බුද්ධ වචනයට يعني බුද්ධ වචනයෙම තියෙනවා. ඒක මතු කරලා ගත්ත එක ඇත්තටම මහා පුදුමාකාරයි. ඒ කියන්නේ කොහෙන් ගියත් මේක ගැලපෙනවා. පුතිනෙන් පෙන්නුවත් ගැලපෙනවා. මේක තමයි බුදුමාකාර මාස්ටර්ට තියෙන මේ බුද්ධෝත්පාද දේශනාව. සූත්‍රින් ගත්තත් සංසලින් ගත්තත් ඕනම පැත්තකින් මේක මේකට එකක් ගැලපෙනවා මේ කියන කරුණු. එහෙමයි. ආර්යයන් වහන්සේ ඔක පැහැදිලි කරා. දැන් හදවත් බද්ධ කරනකොට එහෙනම් ඒ සිත යන්න ඕනේ නේ එහාට කියලාත් අපිට ඔක කියලා දුන්නා. ඒවත් මතක් වෙනවා. ඉතින් ඇත්තටම මේක මතු කරලා ගත්ත එකට තමයි අපි ණයගැති. අපි ආර්යයන් වහන්සේට ගොඩක් අපි මේ
අපි මේ දහම අවබෝධ කරගෙන තමා උන්වහන්සේට අපි කෘතගුණ දැක්විය යුත්තේ කියලා තමා අදහස. ඒකටම මේ මොන කරුණ ගත්තත් ආందోලනාත්මකයි මහාචාර්යතුමා අපිට ඒක වෙන් කරන්න බෑ නේද? ඒ කියන්නේ මොන වචනේ ගත්තත් ආందోලනාත්මකයි බුද්ධෝත්පාද දේශනා තුල ඒ කරපු හෙළිදරව් කිරීම. එහෙමයි මේ අසන්ති මහත්මිය මං හුඟක් අධ්‍යයනය කරපු එදා ඉඳන් කියපු වචනයක් කවදාවත් රිවර්ස් නෑනේ. දැන් ඒකම මහා ආශ්චර්යයක්. තවන් අවුරුදු 3-4කට උඩදී කියපු දේශනයක් දැන් ඒක ආයේ දේශනා වුණත් ඒක එහෙමමයි. ඒ කියන්නේ ඒක පුදුම ආශ්චර්යයක්. ඒක ඒ අත්දැකීමෙන්ම ඒක ආයේ ගලේ කෙටුවා වගේ දේශනා කරන්නේ. ඒකේ සැක සංකා මොකුත් නැහැ. ඉතින් අපිට මේ මතු කරලා දීපු දහම අපි මේක හොඳට අහලා මේ ගමන යන්න ඕනේ. ඒ වගේම මේ තව ගොඩාක් මේ දෘෂ්ටි වල ගැට ගන්න වැඩේ තියෙනවා තාම රටේ හැමතැනම. අපි පුළුවන් තරම් එයාලත් මේ මගට පොඩ්ඩක් ගන්න උත්සාහයක් දරන්න ඕනේ. මොකද මිනිස්සු පව් නේද? එහෙම නේද මේ අසන්ති මහත්මිය? එහෙමයි මහාචාර්යතුමා. ඇත්තටම ඒ කියන්නේ ධර්මය කියලාමනේ මිනිස්සු මේ දෘෂ්ටි වලට යන්නේ. ඒ කියන්නේ දුන්වහන්සේ දේශනා කරපු ධර්මය කියලා හිතාගෙනම තමයි මේ දෘෂ්ටි වලට ගැට ගහන්නේ. එහෙම. දැන් දුක නිවා ගන්නනේ යන්නේ. දුක නිවා ගන්න යන්නේ මේ මිනිස්සු මේ තියෙන ගින්දරෙන් නිවෙන්නනේ. ඉතින් එතෙන්ද ගියාම තව කොහේ හරි පටලලා එල්ලලා තියෙනවා. එතකොට මේ මිනිස්සු තව කොහේ යන්නද? ඉතින් හරි පව්. මේක අපි අපේ මහා සංඝරත්නයත් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මේ ඇහෙන පෙනෙන දැනෙන අය වෙච්චාම පොඩ්ඩක් මේ මාන්නේ පොඩ්ඩක් බිමට තියලා ඇත්තටම මේ පොඩ්ඩක් බලන්න ඕනේ. මේ අඩුපාඩුවක් හොයන්න හරි මේක දැනෙන ස්වභාවයෙන් Tamanට ගලපලා මේක බැලුවොත් මේක ඕන කෙනෙකුට පේනවා. මේක ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන් විදිහට සරල විදිහට මේ ඕන කෙනෙකුට මේ දැනුගත්කම් මෙතන නැති වැඩක් නැහැ. මේ පට්ටන් තානාන්තර වැඩකුත් නැහැ. මේ කියන දහම ඕන කෙනෙකුට දෙතුන් පාරක් අහනකොට වැටහෙනවා. ඉතින් ඒකට සුදුසු తত্ত্বය ඒකට කුසලය මධිකම වාගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකට උත්සාහ කරන්න ඕනේ මේ හුඟක් මේ අපේ ස්වාමීන් වහන්සේලාත්. මොකද මිනිස්සු ගමේ මිනිස්සු ඔක්කොම යන්නේ ගෙදර අම්මා තාත්තා කියන දේ අහන්න නැති වුණත් පන්සලේ හාමුදුරුවෝ කියන එකනේ විශ්වාස කරන්නේ. ඉතින් ඒ තුල එතනක් වෙන තැන්වල ගැට ගහනවා කියන්නේ ඒක එච්චරම මේ හොඳ වැඩක් නෙවෙයි. ඒක හරි අපරාධයක් කියලා තමයි දැනෙන්නේ නේද මහත්මිය? ඇත්තටම මහාචාර්යතුමා මෙතන මේ කලින් ගැට ගහන දෘෂ්ටි නැත්තම් ඇත්තට මේක හරි පහසුයි. මොකද මේක ප්‍රාථමික දකින්න එකක් නේ තියෙන්නේ. ආය වෙනම ඉගෙන ගන්න දෙයක්වත් එහෙම නැහැනේ. මේ දැනගත්තාම මේක මේ එදිනදා ජීවිතයම තමයි. සාමාන්‍ය ජීවත් වෙනවා කියන්නේ මේ ධර්මයේම තමයි. එතකොට ඒකත් සරලයි. මේ අර කලින් තියෙන දෘෂ්ටි හින්දායි මේක ගන්න අපහසුයක් තියෙන්නේ. එහෙමයි අර භාෂා මේ ගාථා භාෂා මේ පාලි ඔක්කොම දාලා මේ අපිට මේ දැනුගත් මිනිහෙකුටවත් තේරෙන්නේ නැහැ සමහර දේවල් මේ කියන්නේ මොනවද කියලා. එතකොට සාමාන්‍ය මිනිස්සු ගමේ අය කොහොමද මේවා තේරුම් ගන්න? ඔය කියන ගාථාවල එකකවත් තේරුමක් දන්නේ නැහැ. මේ දැන් අවුරුදු 30 40 මිනිස්සු වඳිනවා පුදනවා. ඒවා චාරිත්‍ර අනුකූලව සංස්කෘතික අනුව එහෙම එකමක් නැහැ. ඒක අපි ගරහනවා නෙවෙයි. නමුත් ඒ අම්මලාගෙන් අපි ඇහුවොත් මේ මොකද්ද කියලා එහෙමවත් දන්නේ නැහැ. ඉතින් මේ ඒවා දැනගෙන නෙවෙයි කරන්නේ. ඉතින් ඒකම හරි පාඩුවක් කියන්නේ මිනිස්සු අසරණ වෙන තැනක්. ඉතින් ඇත්තටම මේ වැඳලා පුදලා දන් දීලා ඔක්කොම කරලා දැන් හුස්ම ගියායේ කොච්චර ඇද්ද? මේ දහම දැන් තියෙද්දි ඒ తත්වය උදා වෙනවා කියන්නේ මහා අපරාධයක් කියලා දැනෙනවා. එහෙම නේද මහත්මිය? එහෙම ඇත්තටම මහාචාර්යතුමා මම හිතන්නේ